මොකෝ වෙන්න මගේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක ඉතින් ඔන්න අලුත්ම වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අපි අද කරන්න යන්නේ රේස් එකක් යන්න හදන්නේ. ඉතින් Honda Civic එක මම අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද මාත් එක්ක රේස් එක යන්න හදන්නේ Mazda RX-8 කාර් එක. ඉතින් ගිහිල්ලා බලමු අපි යන්නේ හයිවේ එකේ රේස් එක. ගිහිල්ලා බලමු වීඩියෝ එකට. ඉතින් එහා පැත්තෙන් ඉන්නවා Panda RX-8 එකේ කොල්ලා තමයි ඩ්‍රයිව් කරන්නේ. ඉතින් මෙතන්ට එනවයි කිව්වා. මං හිතන්නේ තව ටික වෙලාවකින් එයි. වාහන දෙකම මං හිතන්නේ හොඳටම හදලා තියෙන්නේ. මාර්ග නීති ටික උල්ලංඝනය කරන්න යන්නේ බලමු රේස් එක. හරි අන්න වැන්ට එනවා එලකිරි වගේ. හෙලෝ කිස්ස හෙලෝ වගේ. පුතාක්කක් ඔය තියෙන්නේ. හරි එහෙනම් Panda ඇවිල්ලා තියෙන RX-8 එකේ ඔහොම ඉන්න මම පාරට දාගන්නම්. ඉතින් මුලින්ම බලමු Panda ගේ වාහනේ. Panda කියන්නකෝ වාහනේ විස්තර ටිකක් අපිට. ඉතින් මේ වාහනේ හදන්න මට ඉතින් මේ අම්බාන ගානක් ගියා. මොකද දැන් ඒ සතෙත් එක්ක පට්ට ගණන් බඩු ඔක්කොම මාරම ගණන්. පේන්ට් එක තනිකර කස්ටමයිස්. ඒ කියන්නේ මගේ නිර්මාණයක් පේන්ට් එක තනිකරම. ඉතින් ඉස්සරහා බෆර් එක ඒක මගේ නිර්මාණය. ස්කෝල්කාරය මම දැන් චිත්‍ර කරපු හින්දා හොඳට ගියා. චිත්‍රකාරයන මම ඉතින් ඒකයි. ඊට පස්සේ මම ඉස්සරහා දැම්මා කාබන් ෆයිබර් එකක් දැම්මා මේ අපට බොනට් එකට මේ බෆර් එකට යට මේක නේද? ඊපස්සේ එන්ජින් එක පැත්තෙන් ගත්තොත් එන්ජින් එක කියන්නේ ෆුල් මැක්ස් ඩවුට් කරලා තියෙන්නේ. තනිකර මේක රේස් මොඩල් එකට හදලා තියෙන්නේ මගේ වාහනේ. ඉතින් ආයෙත් ඔය වාහන නතින් ඒක නම් සෙල්ලම් වෙන්නේ නැහැ මට. සෙල්ලම් වෙන්නේ නැහැ ඉතින්. හරි එහෙනම් යන් මගේ කාර් එක පැත්තට ඉතින් Honda Civic එක තියෙනවා. එල කිරුවාගේ මෙතන ඉතින් කාබන් ෆයිබර් බොනට් එක තියෙනවා. ඇතුලේ ඉතිරි රේසින් සීට් එකක් දාලා තියෙන්නේ. ඒත් එක්කම වීල් සෙට් එක මේක ඊට වඩා ලස්සන වීල් සෙට් එකක් දාන්න තිබ්බා. මේක පර්ෆෝමන්ස් වලට ඕන නිසා ඒ පැත්ත බලලා ඉතින් මේ වීල් සෙට් එක දාගත්තා. ඕක තමයි තත්ත්වේ මගේ කාර් එකේ. ඉතින් සයිලන්සර් තුනයි පිටිපස්සේ. ඒක තමයි තත්ත්වය. එහෙනම් ගිහිල්ලා බලමු රේස් එකට. හරි ඉතින් හයිවේ එකට දාලා තියෙන්නේ ප්‍රෙන්ස් යන්න හදන්නේ RX-8 එක තියෙනවා මගේ දකුණු අත පැත්තෙන්. එහෙනම් Panda හෝන් තුනක් ගහලා පටන් ගන්න. අපි තුන්වෙනි හෝන් එකේ යමු. එහෙනම් කැමර හෝන් එක ගහලා වැඩ පටන් ගමු. පටන් ගන්න හෝන් තුන ගහන්න. එල්ලගේ RX-8 එක දැනට ඉදිරියෙන් යනවා. පැනිකබල් 250යි. අයෝනි දිහට කියන්නේ. පැනිකබල් 250යි. RX-8 එක ඔපුරා. RX-8 එක ලඟින් පෙරම friends. ලඟින් පෙරම 345 අන්තක් දෙන්නා තියෙන්නේ. ඉදිරියට ගන්නවා. RX-8 එක සත්‍යන karge මෙන්න මෙතන ඉවර වෙනවා. ඒ මනස් තැන්නේ නේද? 356යි අපරාධෙට ටියුනප් එකක් යවනවා. කවුරුන්ක් යන්න දෙන්නා. හරි ඉතින් ඔන්නමයි අපේ රේස් එක ඉවරුනේ. ඉතින් තවත් මේ වගේ රේස් එකකින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් අපි ගියා බයි සෙට්ටම අලුත් වීඩියෝ එකකින් ආදරෙයි.